Hello everyone, welcome back to my YouTube channel. අදත් අපි ඉංග්‍රීසි පාඩමක් ඉගෙන ගමු. අද කතා කරන්නේ want කියන වාක්‍ය රටාව. want කියන වාක්‍ය රටාවේ සිංහල තේරුම තමයි යම්කිසි කෙනෙකුට යම් දෙයක් අවශ්‍යයි කියලා ඉංග්‍රීසියෙන් කියන විදිහ. ඉතින් මේ want කියන වාක්‍ය රටාවට තියෙනවා පුංචි ස්ට්‍රක්චර් එකක්. මම ස්ට්‍රක්චර් එක පැහැදිලි කරලම පාඩමට යනවා. ඉතින් want වාක්‍ය රටාවේ ස්ට්‍රක්චර් එක තමයි වාක්‍ය සබ්ජෙක්ට් එකෙන් ආරම්භ කරනවා. සබ්ජෙක්ට් එකට පස්සේ want අවශ්‍යයි කියන කොටස පාවිච්චි කරන්න ඕන. ඊළඟට ඒ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් ඒ පුද්ගලයාට අවශ්‍ය මොකක්ද කියන එක අපි want එකට පස්සේ පාවිච්චි කරනවා. ඊළඟ දේ තමයි මේ want පාඩමේදී අපි පාවිච්චි කරන්නේ plural subjects විතරයි. අද කතා කරන්නේ plural subject එකක්. එහෙම නැත්නම් බහුවචන උක්ත පදයක් සහිත කෙනෙකුට යම් දෙයක් අවශ්‍යයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියන එක. ඉතින් දැන් අපි ස්ට්‍රක්චර් එක මතක් කරා. නැවත මතක් කරගමු. සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්නවා. ඊළඟට සබ්ජෙක්ට් එකෙන් පස්සේ want එක, want එකෙන් පස්සේ a ho and සහිත නාම පදයක් අපි පාවිච්චි කරමු. එහෙම නැත්නම් noun එකක් පාවිච්චි කරමු. ඉතින් දැන් අපි වාක්‍ය කීපයක් බලමු. plural subject එකක් විදිහටම ගන්නවා. මට පොතක් අවශ්‍යයි කියලා ඉංග්‍රීසියෙන් කියන්න ඕන වෙනවා. මට පොතක් අවශ්‍යයි. අපි මේකේ subject එක ගන්නවා I. මට පොතක් අවශ්‍යයි. I want a book. ඔන්න වාක්‍ය අපිට හරියට කියන්න පුළුවන්. I want a book. මට පොතක් අවශ්‍යයි. ඊළඟ තව වාක්‍යයක් ගමු. අපිට බෝලයක් අවශ්‍යයි. We want a ball. ඔයාට කමිසයක් අවශ්‍යයි. You want a shirt. ඔයාට කමිසයක් අවශ්‍යයි. ඔවුන්ට පුටුවක් අවශ්‍යයි. They want a chair. They want a chair. ළමයින්ට මේසයක් අවශ්‍යයි. Children want a table. මෙන්න මේ විදිහට අපිට want කියන පාඩමෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ want කියන වචනේ අවශ්‍යයි කියන තේරුම වගේම ඕන කියන තේරුමක් තියෙනවා. ඉතින් අවශ්‍යයි ඕන කියලා අපිට ඉංග්‍රීසියෙන් කියන්න ඕන වුනහම want කියන පාඩම පාවිච්චි කරලා ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. ඉතින් හරිම සරලයි, හරිම පහසුයි. මම කතා කරපු I, we, you, they, children කියන මෙන්න මේ වචන මේ subjects වලට අමතරව තව වෙනත් subjects පාවිච්චි කරලා මේ වචන වෙනස් කරලා තව වාක්‍ය හදලා කතා කරලා අපේ කතා කිරීමට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් පාඩමකින් ඉදිරියේදී මුණ ගැහෙනවා. Have a nice day.